කිත් සමිදානන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද චතාරික සමයේ තුන්වන ඉරුදිනයයි. සුදු සභාව ඉතිහාසය තුළ ආරම්භ කාලයේදී චතාරිකය ආරම්භ කළේ අද අපි සමරන මේ තුන්වෙනි සතියේ පටන්. ඒට හේතුව මේ ඉරුදිනයන් තුනේ සුදු සභා මාතාව අපගේ කිතුණු ජීවිතයේ හරය අපට ගැඹුරින් පැහැදිලි කර ලබා දෙන නිසායි. අද දිනේදී ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ අපගේ ජීවන උල්පත ජීවන ජලය හැටියට පැහැදිලි කර දෙනු ලබනවා. ලබන ඉරුදින අපගේ ජීවිතයේ ආලෝකයේ උන්වහන්සේ බවත් ඉන් පසුව අපගේ ජීවනය උන්වහන්සේ බවත් අපට පැහැදිලි කර දෙනු ලබනවා. එම නිසායි වැඩිහිටි ප්‍රසාද ස්නාපනයට සූදානම් වන ඒ අය මේ සති තුනේදී විශේෂයෙන් ජේසුස් වහන්සේ තමන්ගේ සාපිපාසයන් සංසිඳු කරන උන්වහන්සේ අපගේ දෙවියන් වහන්සේ බවත් අපට ආලෝකය ලබා දෙන්නේ උන්වහන්සේ බවත් අපගේ ජීවනය උන්වහන්සේ බවත් ගැඹුරින් අත්දකින්නට ඉදිරිපත් වන්නේ. අද කියවීම් සියල්ල අපට මතක් කර දෙන්නේ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ අපගේ ජීවිතයේ අපට අවශ්‍ය ඒ ජල උල්පත බව ජීවනයේ ජලය උන්වහන්සේ බව අපි දන්නවා ජලයෙන් තොරව කිසිම ජීවකයක් සිටින්නට බෑ. මෙලොව තුල ජලය නැත්නම් ජීවිතයක් නැහැ. ග්‍රහලෝකයේ කිසිම ග්‍රහයක් තුල ජීවිතයක් නැත්තේ ජීවය නැත්තේ එහි ජලය නොමැති නිසායි. ඒ නිසා ජලය ඉතාමත් වැදගත්. ඒ වගේම අපගේ අධ්‍යාත්මික ජීවිතයට ජේසුස් වහන්සේ අත්‍යවශ්‍යයි. අද පළමුවෙනි කියවීමේ අපි දකිනවා මෝසස් තුමන් දෙවියන් වහන්සේගේ කීමට කීකරු වී ඒ ජනතාව මිසර දේශයෙන් මුදවාගෙන පාලුකරයකට රැගෙන එනවා. එහිදී ඒ ජනතාව සාපිපාස වූ අවස්ථාවේදී ඒ අය මෝසස් තුමන්ට කියන්නේ මොනවද? අපට බීමට ජලය ලබා දෙන්න. මේ ජනතාව තමන්ට අවශ්‍ය ජලය හොයාගෙන ගියේ නැහැ. ඒ අය දෙවියන් වහන්සේ වෙතට දෙවියන් වහන්සේ පත් කරපු ඒ නායකයා මෝසස් වෙතටයි හැරෙන්නේ. ඒ අය නිකන් ජලය දෙන්නට කියලා ඉල්ලුවේ නැහැ. මෝසස් තුමන් මරා දමන්නට තරම් කේන්තියෙන් ඉල්ලා සිටියා. මෝසස් තුමාණන් දෙවියන් වහන්සේ වෙතට ගොස් දෙවියන් වහන්සේට කියනවා මේ ජනතාව මාව මරා දමන්නට උත්සාහ කරනවා. ඒ අයට ජලය ලබා දෙන්න. දෙවියන් වහන්සේ ජලය ලබා දුන්නේ වැස්සෙන්වත් ජල ධාරාවකින්වත් නොවේ. උන්වහන්සේ ජලය ලබා දුන්නේ පර්වතයකින්. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ ලෝකයේ තුල අපට අවශ්‍යතාවයන් තිබෙනවා. අපි දෙවියන් වහන්සේ වෙත හැරී අපේ අවශ්‍යතාවයන් ඉල්ලද්දී අපි බලාපොරොත්තු වන විදියට නොවේ උන්වහන්සේ ලබා දෙන්නේ. උන්වහන්සේගේම සැලස්මට අනුවයි. පර්වතයකින් ජලය ලබා දෙන්නේ කෙසේද? ඒ දෙවියන් වහන්සේ ලබා දුන්නා. ඒ නිසා තමයි කිතුණු සම්ප්‍රදාය තුළ, ජුදා සම්ප්‍රදාය තුළ, බයිබලීය සම්ප්‍රදාය තුළ මේ පර්වතය අර්ථකථනය කරන්නේ හඳුන්වන්නේ ජේසුස් වහන්සේ ලෙසයි. ජේසුස් වහන්සේ ඒ ජීවන ජලය අපට ලබා දෙන පර්වතය. මෙයයි අපි අද සුවිශේෂී දකින්නේ. ඒ සමාරිත ස්ත්‍රියගේ කතාවෙන් ඒ සිදුවීම තුළින් දකින්නේ ජේසුස් වහන්සේ ඇයට අවශ්‍ය ඒ ජීවන ජලය ලබා දුන්නේ කෙසේද කියලා.
ජේසුස් වහන්සේ ළිඳ ළඟට සමීප වන්නේ මධ්‍යාන වේලාවේ. මේ ස්ත්‍රිය සමාරිතානු ස්ත්‍රිය මධ්‍යාන වේලාවේදී තමයි ළිඳට එන්නේ. කවදාවත් ළිඳෙන් වතුර ගන්නට දවල් වරුවේ පැමිණෙන්නේ නැහැ. කාෂ්ඨක අවුවේ පැමිණෙන්නේ නැහැ. උදේ පාන්දරින් තමයි පැමිණෙන්නේ. ඇයි මේ කාන්තාව මධ්‍යාන වේලාවේ පැමිණෙන්නේ? මොකද ඇය අන් අයට මුහුණ දෙන්නට කැමති වුණේ නැහැ. ඇය ජීවත් වුණේ වැරදි ජීවිතයක්. ඒ නිසා අන් අයත් එක්ක මුසුවන්නට කැමති වුණේ නැහැ. ඒත් ඇය පැමිණි අවස්ථාවේදී ඒ ජේසුස් වහන්සේ ඇය එනතෙක් බලා සිටින්නක් මෙන් වාඩි වෙලා ඉන්නවා. පළමුවෙනි කියවීමේ ජනතාව මෝසස්ගෙන් වතුර ඉල්ලුවාක් මෙන් ජේසුස් වහන්සේ ඒ ස්ත්‍රියට කියනවා මට වතුර ටිකක් දෙන්න. මට වතුර ටිකක් දෙන්න. ජේසුස් වහන්සේ කියනවා ඔබ මේ අරගෙන යන්නට ආවේ සාමාන්‍ය ජලයයි. මම ඔබට ජීවනයේ ජලය ලබා දෙන්න. ඇය කියනවා මහතාණනි ඔබ මට එය ලබා දුන්නොත් මම හැමදාම මෙතනට එන්නට අවශ්‍ය නැහැ. ඒ ජලය මට ලබා දෙන්න. ජේසුස් වහන්සේට කියන්නේ මොනවද? ඔබගේ පුරුෂයා එක්කගෙන ඉන්න. ඇය කියනවා මා සතු පුරුෂයන් නැහැ. ජේසුස් වහන්සේ ක්‍රමක්‍රමයෙන් අවදියෙන් අවදියට ඇයව තම ජීවිතයේ ගැඹුරටම රැගෙන යනවා. ඇයගේ වරද ඇයට පෙන්눔 කර දෙනවා. මේ අයි චතාරිකය. චතාරික කාලය කියලා කියද්දී ජේසුස් වහන්සේට සවන් දෙමින් අපේ ජීවිතයේ ගැඹුර සොයා යා යුතුයි. අපේ වැරදි අපි උන්වහන්සේ සමග හඳුනාගත යුතුයි. උන්වහන්සේ ඇයට දොස් කිව්වේවත්, ඇය තීන්දුව කරේවත්, ඇය පෞකාරියෙක් කියාවත් කිව්වේ නැහැ. ජේසුස් වහන්සේ මේ චතාරිකය තුල අපට උන්වහන්සේගේ ප්‍රේමය දක්වන වස් උන්වහන්සේ අපි අපේ වැරදි පිළි අරගෙන උන්වහන්සේ වෙතට හැරෙන්නට අපව සූදානම් කරනවා. ලස්සන සලකුණක් තිබෙනවා. මේ ස්ත්‍රිය ළිඳට පැමිණියේ වතුර රැගෙන යන්නටයි. ජේසුස් වහන්සේ කියන්නේ ජීවන උල්පත ජීවන ජලය හඳුනාගත්තු ගමන්ම ඇය කරන්නේ මොනවද? ස්ත්‍රිය ඇගේ වතුර කලය එතන තබා අනික නුවරට පිවිසෙනවා. ඇයට දැන් සාමාන්‍ය වතුර අවශ්‍ය නැහැ. ජීවනයේ උල්පත වන ජේසුස් වහන්සේ ඇයට හමු වුණා. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ අපි ඉල්ලන දේ අපට ලබා දෙන්නේ මේ ලෝකයේ අවශ්‍යතාවයන් සපුරන්නට පමණක් නොවේ. උන්වහන්සේ අපට අවශ්‍ය දේ ලබා දෙන්නේ අපව උන්වහන්සේගේ ගැලවීමේ සැලැස්මේ පංගුකාරයෙක් කරගන්නටයි. උන්වහන්සේ පැරණි ගිවිසුමේ පාලු කරේ ජනතාවට පර්වතයෙන් මේ ජලය ලබා දුන්නේ ඒ අය මෙලොව තුල දේව ජනතාවක් හැටියට ජීවත් වන්නට කියා. මේ සමාරිතානු ස්ත්‍රියට ජේසුස් වහන්සේ ජීවන උල්පත ජලය ලබා දෙන්නේ ඇය දහම් දූත සේවාවේ යෙදෙන පිණිසයි. ඇය උන්වහන්සේ හඳුනාගත්තාම ඇයගේ වතුර කලය තබා ඇය නුවරට ගොස් කියනවා මට මගේ ජීවිතය අර්ථවත් කරන ඒ මෙසියස් තුමාණන් හමු වුණා. ඒ ජනතාව ඇයගේ වචනය අසා ජේසුස් වහන්සේ සොයා එනවා. අවසානයේදී සිද්ධ වන්නේ මොනවද? මෙයයි අපි තේරුම් ගත යුත්තේ. අපි හුඟක් වෙලාවට දෙවියන් වහන්සේගේ නාමයෙන් බොහෝ දේවල් කරලා අනිත් අයගෙන් ප්‍රශංසාවක් ඉදිරිපත් බලාපොරොත්තු වෙනවා. ඒ කිතුණු ජීවිතය නොවේ.
මේදී ලස්සනට ජුවම්තුමා අපට කියා සිටිනවා බොහෝ දෙනෙක් උන්වහන්සේගේම වචන නිසා විශ්වාස කළෝය. ඔහු ස්ත්‍රියට කතා කොට දැන් අප විශ්වාස කරන්නේ ඔබේ කීම නිසා නොවේ. අපම උන්වහන්සේගේ බස් අසා උන්වහන්සේ සැබවින්ම ලෝකේ ගැලවුම්කාරයාණන් බව අප දැනගත් නිසාය කියා කියනවා. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි මේ කරන හැම දෙයක්ම කරන්නේ දෙවියන් වහන්සේ වෙතට අන් අය යොමු කිරීමට පමණයි. ඒ වෙනුවෙන් ප්‍රශංසාව අපි ලබා ගන්නට නොවේ. ඒ නිසා තමයි ස්වාමිලා සිස්ටර්ලාට එක තැන හැමදාම ඉන්නේ. තම සේවය කරලා ට්‍රාන්ස්ෆර් එක ආපු ගමන්ම යන්න ඕන. මොකද ඒ මීසම ගොඩ නැගෙන්නේ ඒ පියතුමා නැත්තම් පැවිද්දන් නිසා නොවේ. ජේසුස් වහන්සේ නිසායි. අපේ කාර්යභාරය ජනතාව දෙවියන් වහන්සේ වෙතට යොමු කිරීමයි. ඒ අය දෙවියන් වහන්සේ අත්දැක්කම අපෙන් වැඩක් නැහැ. මේක ඉතාමත් වැදගත් කිතුණු ජීවිතය තුළ. අපි අනිත් අයගේ ප්‍රශංසාව බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා නම් අපේ ජීවිතයන් තුළ සතුට ඉතිරි වන්නේ නැහැ. මේ දේ තමයි තවත් ගැඹුරින් අද දෙවෙනි කියවීමේ පාවුලතුමා අපට කියා සිටිනවා. දේව ප්‍රේමය කොයිතරම්ද කියලා කිව්වොත් අප අනාථව සිටියදීම ක්‍රිස්තුන් වහන්සේ පෞකාරයන් උදෙසා නියමිත කාලයේදී සිය දිවි පිදූසේක. සත්ගුණවත් කෙනෙකු උදෙසා දිවි පිදීමට යමෙකු තුල ධෛර්යයක් තිබුණත් එවැන්නෙකු උදෙසා වුවද දිවි පිදීමක් සිදුවන්නේ කලාතුරකිනි. අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පෞකාරයන්ව සිටියදීම ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා දිවි පිදූ බැවිනි. එයයි දේව ප්‍රේමය. උන්වහන්සේ අපට සලකන්නේ අපි කරන හොඳ නිසා නොවේ. අපි උන්වහන්සේ වෙනුවෙන් යමක් කරන නිසා නොවේ. අපි බාරහාර ඔප්පු කරන නිසා නොවේ. උන්වහන්සේ අපට ප්‍රේම කරන්නේ අපි පෞකාරයන්ව සිටියත් උන්වහන්සේ සොයනවා නම් අපට උන්වහන්සේ පිහිටවනවා. එයයි අපි විශ්වාස කරන දෙවියන් වහන්සේගේ ප්‍රේමය. හිතු සමිදානන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ සංසිඳුවන්නේ අපේ කායික සාපිපාසයන් පමණක් නොවේ. අප තුළ නොයෙකුත් තෘෂ්ණාවන් තිබෙනවා, සාපිපාසයන් තිබෙනවා. මේ සියල්ලට විසඳුම උන්වහන්සේ. එයයි වැදගත් වන්නේ. කායික අවශ්‍යතාවයන් විතරක් නොවේ. අප ඇතුළතෙන් තිබෙන නොයෙකුත් ප්‍රශ්න ගැටලු මේ සියල්ල ඔබ උන්වහන්සේ වෙතට යොමු කරනවා නම් උන්වහන්සේ අපගේ ජීවිතයන් වලට ඒ අර්ථය ලබා දෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබේ මේ ලෞකික මෙලොව අවශ්‍යතාවයන් නිසා සොයනවා නම් ඔබට ඒ දේ උන්වහන්සේ හැමදාම දෙන්නේ නැහැ. සමහරක් වෙලාවට ඔබට ලැබෙනවා. ඒ උන්වහන්සේ ඔබට අවශ්‍ය දේ දෙනවා නම් ඒ දෙන්නේ මෙලොව අවශ්‍යතාවයන් සපුරා ගන්නට නොවේ. ඔබ තුලින් මේ ලෝකයට උන්වහන්සේගේ ආදරය පෙන්වන්න කරන්නටයි. ඔබට ආත්මාර්ථකාමී වන්නට බෑ. ඒ නිසායි දෙවියන් වහන්සේ තුල අපි තෘප්තිමත් වන්නට ඉදිරිපත් වන්නට ඕනේ. එනම් දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ අපට ලබා දෙන මේ ජීවනයේ ජලය අපි ලබා ගන්නේ කොහොමද? එය අත්දකින්නේ කෙසේද? අද පිළිතුරු ගියේ අපි සඳහන් කළේ එයයි. අපි එතුමන් පවසන දේට සවන් දිය යුතුයි. ඔබේ සිත දැඩි කර නොගන්න. අපි හුඟක් වෙලාවට අපිට ඕන දේවල් කරලා දෙවියන් වහන්සේ අපිට පිහිටවන්නට ඕනයි කියලා පතනවා. ඒ දේ කරන්නට බෑ. අපි අපේ කම අත්හැරලා
අපේ ක්‍රමවේදයන් අත්හැරලා උන්වහන්සේට සවන් දෙමි. උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරනවා නම් ඒ ජීවන ධාරාව, ජීවන ජලය, ජීවන උල්පත අපට අත්දකින්නට පුළුවන් වෙනවා. ඒ නිසා අපි මේ සත්‍යය තේරුම් ගනිමු. අපේ අවශ්‍යතාවයන් වල අපට පිහිටවන දෙවියන් වහන්සේ අපට ඇරයුම් කරනවා උන්වහන්සේගේ ප්‍රේමය ලෝපතල කරන්නට. උන්වහන්සේට සවන් දෙමින් අර සමාරිතානු ස්ත්‍රිය මෙන් අපේ ජීවිත තේරුම් ගනිමු. අපේ ජීවිතයන් උන්වහන්සේට බාර කරමු. උන්වහන්සේගේ කැමැත්තට අනුව මෙලොව අපි ජීවත් වන්නට ඉදිරිපත් වමු. ඒ වෙනුවෙන් යාඥා කරමින් මෙම දිව්‍ය යාගයට සහභාගී වමු.